මාගේ හද සමිඳුන් උසස් ලෙස පසසයි. මාගේ ආත්මය මා මෙදුම්කාර දෙවිදුන් ගැන උදම් මනයි. මග්නිසාද එතුමානෝසිය දාසියගේ දෙනතාව කුරුණු පාමින් සලකා වදාළසේක. හැම පරපුරක්ම මෙතැන් සිට භාග්‍යවන්තයයි මට කියනු ඇත. මා ප්‍රියදර සහෝදර සහෝදරයනි, ආදරණීය දෙමාපියනි, දේවම මෙච්චර ආඩම්බරයෙන් බොහොම අභිමානයෙන් යුතුව දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නේ, තමන් ගැන ලොකු පුරාජීරුවකින් කතා කරන්නේ එතුමිය ළඟ තියෙන මහා බලවන්තකමක් නිසා නෙමෙයි. ඇත්තටම එතුමිය මේ ප්‍රශංසා කරන්නේ ගුණ වයන්නේ දෙවියන් වහන්සේට. දෙවියන් වහන්සේ නිසා ඇයට පුදුමාකාර ශක්තියක් ආශිර්වාදයක් ලැබෙනවා. ඒකයි එතුමිය කියන්නේ මෙච්චර කල් බොහොම සාමාන්‍ය කාන්තාවක් විදිහට හිටපු එතුමියට දෙවියන් වහන්සේ මහා ආශිර්වාදයක් දීලා තිනවා. මෙච්චර කල් බොහොම නිහතමානී කාගවත් ලොකු පැසසුමට ප්‍රශංසාවට ලක් වෙච්ච නැති කෙනෙක් වෙච්ච එතුමියට මුළු මහත් ජනතාවම භාග්‍යවන්තියක් කියලා කතා කරන තැනට එතුමිය පත් කළේ වෙන කවුරුත් නෙමෙයි දෙවියන් වහන්සේ. බොහොම සරල මිනිස්සෙක් වෙච්ච එතුමියව බලවන්ත කෙනෙක් කරන දෙවියන් වහන්සේ කාගේවත් අවධානය නොලබපු එතුමියව මුළු ලෝකෙම අවධානය ලබාගත්තු තැනැත්තියක් බවට පත් කරන්න වෙන කෙනෙක් නෙමේ දෙවියන් වහන්සේ. එනිසා එතුමියගේ මේ ප්‍රශංසාව, එතුමියගේ මේ ගුණවැයුමේ ප්‍රධාන පුද්ගලයා දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ තමයි මරියාවන්ව දේවම්ම බවට පත් කළේ. එහෙනම් විවිධාකාරයේ දුර්වලකම්, වේදනාවන්, ඒ වගේම නොහැකියාවන් එක්ක වෙරදරන ලොකු දුකක් වේදනාවක් එක්ක සටන් කරන ඔබව මාව අපේ ඉන්නවට වඩා උසස් තැනකට අරන් යන්නේ අපේ හැකියාව විතරක් නෙමෙයි දෙවියන් වහන්සේගේ බලය. අපිට කොයිතරම් හැකියාවන් බලවන්තකම් තිබුණත් වැඩක් නැහැ දේව ආශිර්වාදය ඒවට ලැබුණ නැත්තම්. අපේ පෞකාරකමට වඩා දෙවියන් වහන්සේගේ ආශිර්වාදයේ ප්‍රබල නිසා, දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයේ මහා බලවත් නිසා අපි ඉන්නවට වඩා උසස් තැනකට උන්වහන්සේ ඔබ මාව අරන් යනවා. ඒ නිසා අවශ්‍ය එකම දේ දෙවියන් වහන්සේගේ හස්තයට නතු වීම. අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා to surrender God. දෙවියන් වහන්සේ ගාවට අයිති වෙන එක. දෙවියන් වහන්සේ ඉස්සර අපේ නිහතමානීකම, අපේ නැතිබෙරිකම, අපේ දුර්වලකම පිළිගැනීම හොඳටම ප්‍රමාණවත්. දෙවියන් වහන්සේ ඔබව උසස් කරන්නට ඔබට ජෙස් පිටයි.